මොකද්ද? අර උදේ මොකක්ද හරි කියන්නේ? උදේ ආතල්ලි හතර වටෙන්ම මේ වගේ ගිහිල්ලා තියෙන්නේ ඉතින්. ඉන්න පාර ගහනවා. අම්මට සිරුවෙන් රෝඩ් තිත්තා. පේනවනේ හැම තැනම ගිහිල්ලා තියෙන්නේ. මේ කෑලි දෙක තුනක් විතරයි මම ගත්තු. දිගට හරහටම තමයි ඉතින්. මොනකයි තත්ත්වේ? පට්ට හීතලයි. මේ වගේ මේ දැන් වතුර පාර ඇවිල්ලා ඒ වතුර පාර එළියට යන්න අතන. ඉතින් දැන් මේ අපි ඉන්න මේ බයික් එක මම මේ නවත්තන් ඉන්න කෑල්ල මේ යටින් වතුර පාරක් යනවා. මේ බලහන්කෝ මේක යටින් යන්නේ වතුර පාර. පාලමක් නෙමෙයි මේක. ඉතින් නැගිලා රැඳෙන්න උදලා. ඊළඟ පාර වැස්සක් આવොත් මේක ගලවලා යනවා. ඒක කතා කරා. වීඩියෝ උනා. ඒක දානවා. ඉතින් මෙතනත් එහෙම තමයි. මම දන්නේ වතුර පාර ගලවගෙන ඉන්නවා. යනවා ඉතින් අර පැත්තට. මේ සෑහෙන ලොකු මේකක් කියලා තියෙනවා. මේ ඩිප්‍රයිල් මාස කියලා නොවැම්බර්නේ. දැන් මාස ඩිසෙම්බර් අපි මාස 3ක් කියලා ගත්තත් මාස 3කට පස්සේ තාම රිකවර් වෙන්නේ නැහැ. තාමත් තියෙනවා. ඉන්නේ පාර පලිච්ච ඒ දිගටම තිබ්බා. විත්වා කරලා තියෙන හරියක්. මට සිදුවෙන්නේ අනියටින් ගන්නේ ජීවන්නේ. ඔයාලට කියන්න මෙතන මගේ වීඩියෝ එකක් තියෙනවා. මම ඒක මේව කරන්නම් දාන්නම්. හරියටම මෙතන වීඩියෝ එකක් තියෙනවා මගේ මේ මෙතන හරි අර ගහ ගාව හරි මේ ලයින් එකේ. දෙයියනේ මේ තසිරි සායන කුට්ටියක් කඩාගෙන ඇවිල්ලා. අයියා මේ කිව්වා මල්ලි මේ ඔයාගේ වීඩියෝ එකේ තියෙන තැන ගිහිල්ලා තියන්නේ කියලා. මට සිරි සෑහෙන ලොකු එකක්. අලුත් ස්පීඩ් ගියල්ලු උතවිලා. ඔන්න ඔගේ තත්ත්වෙ මිනින්නේ. බලහන්කෝ. මේ මෙතන මගේ වීඩියෝ එකක් තියෙනවා ඔබ. මෙතන මගේ වීඩියෝ එකක් තියෙනවා ඔබ. මෙතන ගහක් තිබ්බා. ගහදම අර වල්ලා ගිල්ලේ. ගහකුයි ගල් දෙකකුයි දිවම්බට ගිහිල්ලා පෙන්නන්න. ආයි ගල් දෙකයි. සත්තු වගේ ඇසිරෙන්න එපා. young guys. ඉතින් මේකත් ඉස්සර ඉඳන්ම තිබ්බ දියල්ලක් අද ඇස්සේ වෙලා. හොඳට වැහලා තියෙනවා. අරන් ගොඩර කරන්නේ. මම දැන් ඒක ෆොටෝ එකක් දාන්න බෑ.
ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ. ඕ මම දැන් මේ අලුත් දියැලි සෙට් එකක් හදාගෙන ඇවිල්ලා. ඉතින් හිතන්න ගයිස් මෙච්චර වෙන වතුර පාරක් දැනුත් වෙනවා නම් කොහොම එකක් ඇවිල්ලාද අර මේ උඩම ඉඳන් ගලවලා ඇවිල්ලා තියෙනවා. ඔම්මට පිළි අර හරි නම් එනවා. ඉතින් අලුත් දිය ඔය මේ පාලමුඩ මඩ පස් කියනවා කියන්නේ පාලමුඩුත් ඇවිල්ලා මේ වීඩියෝ එක කරන්න මම මේ අතරම කවුරු හරි මේ වීඩියෝ එකක් කරන කෙනෙක්ට මාස්ටර් ගන්න පුළුවන් මේ ඩීටේල් එක මේ මම වීඩියෝ කරන දැන් ටිකක් අමාරු තැන් ටික තමයි වීඩියෝ කරන්නේ. ඊට අමතර තැනුත් තියෙනවා. ඒ තරම් අමාරු නෑ. මම විස්තර ඒ කියන්නේ මම වීඩියෝ කරපු ටික තමයි අමාරු තැන් ටික. හයි මම වීඩියෝ කරන්නේ නැති ඒකට පොඩ්ඩක් අඩු තැනුත් තියෙනවා. ඒ වගේ සාමාන්‍ය ඉස්සරහට බලද්දි මෙතන සායන ලොකු එකක් ගිහලා තියෙනවා. මෙතන දියල්ලකුත් හැදිලා. දැන් ඔය පාරට කොළ මේකට උඩින් කොළ පාටයක් පේනවා ඉතින්. ඉතින් අපි යන්නේ මෙහෙම ගිහිල්ලා මෙන්න මේක උඩින් තමයි යන්න තියෙන්නේ. මම දන්නේ විදියට මට තේරෙන විදියට මම මේ කියන දේ හරිනම් ඔයාලා බලන වීඩියෝ එකේ මේ මම කියන එක තියෙනවා. අලුත් දියැලි ටිකකුත් හැදිලා. ඉතින් අර සංගප්පුව පාරේ එන්නේ මම දන්නේ විදියට නම් ඔන්න ඔය ලයින් එකෙන් උඩින් ඇවිල්ලා එහා පැත්තට තමයි වැටෙන්නේ. අපිත් යන්න ඕනේ ඔන්න ඔය වැටෙන් ගිහිල්ලා ඕම ගිහිල්ලා ඔය දෙක එකට එකතු වෙනවා. පොඩ එහාට ගිහිල්ලා මට මීටර විදියට නම් එහෙම තමයි. කොහොම හරි මේ නාය ගිහිල්ලා තියෙන විදියට අපිටත් හිතා ගන්න බෑ මේ සමහරක් සියල්ලම. මේ දියල්ල පේනවා අර මම කලින් කිව්වේ වටෙන් යනවා කියලා. එතන උඩට ගිහිල්ලා ඒ නාය ගියපු හරියට මේ දියල්ල පේනවා. මේ හරියට පේන්නේ මෙන්න මේ පොඩි දියල්ල විතරයි කලින්. දැන් මේ ඔක්කොම ගහගෙන කඩාගෙන ගිහින් තියෙන නිසා තමයි මෙතන මේ දියල්ල ඉතුරු වෙලා හොඳට පේන්න පටන් ගන්න තියෙන්නේ. කලින් මම පෙවුන්නේ නැහැ. මාර මේකක් කළා තියෙනවා ඉතින්. දැන් නැතන අර ඒ අංකල් හදන්නේ මෙතන බට වලින් පහළට ගමට මේ වතුර අරන් යන්න සීන් එක හදනවා. ඉතින් නිතරම කැඩෙනවා. යන්න දෙයියෝ කියලා තමයි කියන්න තියෙන්නේ. මේක ගැන කතා කරන්න නම් වචන ඉන්නේ. සායන ලොකු ප්‍රමාණයක් දීලා තියෙනවා. මම මේ සාහන ලොකු කාලයක් ඇයි මේක ස්වභාව ධර්මයෙන් විසින්ම රිකවර් වෙන්නේ. අර ලොකු කැලලක් හදාගෙන හිට ඇවිල්ලා තියෙනවා.